අයිබෝවන් ඔබ සැමෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඔයගලන්ට ඉක්මනට කරගන්න පුළුවන් පහසුවෙන් මහගන්න පුළුවන් ඩිසයින් එකක් කරමු. ඒකට ඉස්සලාම ඔයගලන් බේසික් බ්ලොක් එක ඇඳ ගන්න. මේ තියෙන බස් පොයින්ට් එක ඔයාලට පේනවා. මම මේ ඩාට් එක ඇඳ ගන්නවා. සයිඩ් ඩාට් එක ඇඳ ගන්න ඔයගොල්ලෝ මේ බස් පොයින්ට් එක දක්වාම. හරි? මේ ඩාට් එකත් බස් පොයින්ට් එක දක්වාම ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා මේ ඩාට් එකේ හරි මැදින්ම ඔයාලා කපන්න. කපලා ඉවරලා මෙන්න මෙයාව අලවලා දාන්න. මෙන්න මේ විදිහට. හරි? ඔයාලා දන්නවා මේ ඩිසයින් එකේ දැන් මෙහෙම කර කැමති විදියට ඔයාලට ගන්න පුළුවන්. හිතන්නකෝ මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. ඔයාලට මෙන්න මෙතනින් තමයි මෙහෙම පටියක් ඇඳුමෙන්ම එනවා ගැට ගහන්න. මේ විදිහට ගැට ගහලා නමුත් ඒකට ස්කර්ට් එකත් ඇල්ලිලා තියෙනවා. ස්කර්ට් එක අපි වෙනම අල්ලන්නේ. හරි? මෙන්න මේ විදිහට ගැට ගහන්න තියෙනවා. රයිට්? එතකොට අපි මේ ගැට ගහන්න තමයි මේ ස්පේස් එක අරගත්තේ. එතකොට අපිට එතන දැන් ඉඩ මදනේ. අපි යටින් කොල කැල්ලක් අලවලා මෙන්න මේ විදිහට පටියට ඔයාලට කැමති ප්‍රමාණයක් දිග ඔයාලට තියාගන්න පුළුවන්. පටිය මේ විදිහට ගැට ගහලා පිටිපස්සට එන්න හදා ගන්නත් පුළුවන් පටිය දිගට ගත්තා නම්. හරි? හරි. ඊට පස්සේ අපි දැන් මේකනේ ඔයගොල්ලන්ගේ ඩාට් එක. මෙන්න මෙයා තමයි ඩාට් එක. එතකොට අපි යාගේ ඉඳලා මෙන්න මේ විදිහට දිගට ඇඳ ගන්නවා පටිය එන ප්‍රමාණයට. හරි? අපිට ඕන දිගක් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මැහුම් වාසි තියලා මෙයාට කපා ගන්නවා. හරි? දැන් මැහුම් වාසි තියලා කපා ගන්නකොට ඔයගොල්ලෝ මහනකොට මෙන්න මේ මෙතන මේ විදිහට කොන මෙහෙම කපන්න ඕනේ. හරි? ආපහු මේ පැත්තට මැහුම් වාසි තියා ගන්නවා. මෙයාවත් මම මේ විදිහට මැහුම් වාසි තියලා කපා ගන්නවා. අපි කර ඕන විදියක් අපිට ඇඳ ගන්න පුළුවන්. කර අඟලක් විතර පළල් කරලා මේ විදිහට අඟලක් විතර පළල් කරලා කර කැමති විදිහට ඩීප් කරලා අපිට ඕන විදිහට කර ඇඳ ගන්නත් පුළුවන්. රයිට්? ඔයාලා කර ඇඳට පස්සේ පිටිපස්සෙත් මතක් කරලා ඒ පළල් කරපු ප්‍රමාණය පිටිපස්සෙත් කර පළල් කරගත්ත ප්‍රමාණය දාගන්න ඕනේ අමතක කරන්නේ නැතුව. හරි. මේ විදිහට තියෙනවානේ. අපි මෙයාගේ මේ හරි මැද හොයාගෙන නිකමට රිකාවක් ඇඳලා තියාගන්න. ඔයාලට එතකොට නවන්න පහසු නිසා. හරි. දැන් මහනකොට මෙන්න මෙයාගෙත් මේ කොන කපන්න ඕනේ. හරිද? මේ කොන කපන්න ඕනේ, මේ කොන කපන්න ඕනේ. හරි? මහනකොට ඉස්සලාම් මහන්නේ දැන් මෙයාව මේ විදිහට කපා ගන්නවා නැම්මට. මම මේ විදිහට කලින් එකක් හදලා තියාගත්තා. මොකද ඔයගලන්ට කාලය නිසා බලන්න මේ මෙයාව නැම්මට කපලා තියෙන්නේ. මේ විදිහටමයි මේ විදිහට නැම්මට කපලා තියෙන්නේ. එතකොට මම දැන් මේ කොන් දෙක කපලා තියෙන්නේ. දැන් මම මෙයාව මෙහෙම දිග ඇරලා හරි මහන්නේ මෙන්න මේ විදිහට. මේ හොඳ පිට කියන්නකෝ. ඒ හොඳ පිටයි මේ හොඳ පිටයි එකට මේ විදිහට පටි දෙක තියෙනවා. හරි? මේ විදිහට පටි දෙක තියෙනවා. තියලා මෙතන ඉඳලා දිගටම මූට්ටු කරගෙන යනවා. මේකෙත් ඒ වගේ මෙන්න මේ විදිහට ওই විදිහට තියලා මෙයාගෙත් මේ විදිහට දිගට මූට්ටු කරගෙන යනවා. මූට්ටු කරගෙන ඉවිලා ඔයාලා අනිත් පැත්ත හරවන්න ඕනේ. මම මැෂින් එකට ගිහලා ඒක මූට්ටු කරලා ඇවිල්ලා ඔයාලට ඉතුරු ටික කියන්නම්. ස්කර්ට් එකට මම මේ බලන්න නිකන් නෝමල් ස්කර්ට් එකක් ගත්තා. මම කරපැඩේ මේ අර ෆිටඩ් ස්කර්ට් එක මෙතනින් කපලා ඩාට් එක මෙහෙම ඇලෙවුවා. අලුපම මට පොඩ්ඩක් ෆ්ලෙයාර් ආවනේ. මම ඒ පොඩි ෆ්ලෙයාර් එකක් දාපු ස්කර්ට් එක තමයි මම කපාගත්තේ. ඔයාලට කැමති ස්කර්ට් එකක් මෙයාලට දාන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්න මේ ටික මහලි වුණාට පස්සේ කොහොමද ඉතුරු ටික කරන්නේ කියලා. හරි. දැන් මම මැහුවට පස්සේ මේ බලන්න මහලා මම ඒක මේ විදිහට හැරෙව්වා. හරවලා
මම මෙයාව මෙහෙම උඩට දාලා දැන් මහුම් වාසි අපිට තියෙනවා මේ ඉනේ මහුම් වාසි ටික තියෙනවා. අපි මෙතන අර කට් මාක් එකක් දැම්මනේ. ඒකෙන් අපිට පහසුයි ඒ කට් මාක් එක දාලා මෙතන හරවගත්තන පස්සේ අපිට මෙතන මහුම් වාසි මෙයාගේ ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි ස්කර්ට් එක කොටස අරගෙන මෙයාට මෙහෙම තියලා මෙයාව මේ පටි දෙක උඩට දාලා අපි ස්කර්ට් කොටස මෙයාට මේ විදිහට අල්ල ගන්නවා. මම පින්ස් ගහන්නම්. මේ විදිහට ස්කර්ට් එක ඔයගලන්ට කැමති දෙයක් එකක් දාගන්න පුළුවන්. මේ ෆිටඩ් ස්කර්ට් එකක් හරි මේ ෆ්ලෙයර්ඩ් ස්කර්ට් එකක් හරි ඕන එකක් දාගන්න පුළුවන්. හරි? දැන් මම මෙයාව මෙහෙම ස්කර්ට් එක මෙයාට ගැහුවට පස්සේ මෙයාව මෙහෙම මම මේ ටික මහලා දානවා. මෙහුවට පස්සේ මෙයාව දිගාරිනවා. දිගාරියට පස්සේ ඔයාලා බලන්න මේ පටිය ඔයාලට ඕන විදිහට කැට ගහන්න පුළුවන්. හරි? ඔයාලට මේ විදිහට කැට ගහලා නැත්තම් ඔයාලට මෙහෙම දාන්නත් පුළුවන් මේ පටිය. මෙහෙම ගිහිල්ලා ඉවර වෙලා මෙහෙම පිටිපස්සෙන් කැට ගහන්නත් පුළුවන්. right? ඉතින් බලන්න මේ වගේ ගවුමක් බොහොම ඉක්මනට මහගන්න පුළුවන්. ඒ වගේ මෙයාගේ ලස්සන එච්චර වෙලා ගියෙත් නෑ. ඉක්මනට මහගන්න පුළුවන් ලස්සන රෙද්දකින්. ඉතින් කරලා බලන්න. මම මෙයාව දැන් මහලි ඉවරලා මගේ බෝනිකට දාලා පෙන්නන්න ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මැහුවට පස්සේ මෙන්න මේ වගේ පටි දෙකක් තියෙනවා. ඔයාලට ඕනේ නම් මේ පටි දෙක මේ විදිහට මේ අතට මෙහෙම නමලා මෙන්න මෙහෙම පිටිපස්සට කැට ගහන්නත් පුළුවන්. මේ බලන්න ඒකේ ලස්සන. එහෙම නැතුව ඔයාලට පුළුවන් මේ පටි දෙක අරගෙන මෙන්න මේ විදිහට කැට ගහන්නත් පුළුවන්. ඔය විදිහට කැට ගහන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගවුමක් අනේ බොහොම ඉක්මනට මහ ගන්න පුළුවන්. දැක්කද එච්චර වෙලා ගියේ නෑ. බ්ලොක් එක ට්‍රේස් කරා අර විදිහට කැපුවා මේ දෙකට නැමුවා මැහුවා ස්කර්ට් එක ඇල්ලුවා. ඉතින් ඕගලන්ට මං හිතනවා මේක ඉක්මනට මහ ගන්න පුළුවන් ඩ්‍රෙස් එකක් කියලා. මට කැමති විදිහට නම් මම නම් කියන්නේ මෙන්න මේ විදිහ ලස්සනයි කියලා. මෙන්න මෙහෙම. ඔය විදිහට. ඉතින් ඔයගලන්ට මේ අලුතෙන් දෙයක් කියන්න ඕනේ. මගේ බත්‍රමුල්ලේ ෆැෂන් ඇකඩමි එක ඕපන් කරා. හරියටම බත්‍රමුල්ලේ හන්දියේ ඉඳලා මීටර් 50ක විතර දුරට තියෙන්නේ පණිපිටිය පාරේ. කැමති අයට ජොයින් වෙන්න පුළුවන්. ඕනම කෝසස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ කෝසස් වල ප්‍රයිසස් ඔක්කොම දාලා මම මගේ WhatsApp group එකට දාලා තින්නේ. කැමති අය ජොයින් වෙන්න පුළුවන්. මොනවද කරන කෝසස්. එතකොට ඔයගලන් මේ කෝස් එකේ නම්බර එක දාලා මට WhatsApp එකට මෙසේජ් එකක් එවන්න. වල උදේද හවසේද කරන්න පුළුවන්. වීකෙන්ඩ් වීක්ඩේස්ට ඒ ටිකත් මතක ඇතුව දාන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා කියලා. ඊළඟ පාර හම් වෙනතුරු ඔබ සැමට පුදුසන්නයි ජෙස්පීට සන්ධ්‍යා learn it do it. මගේ ෆැෂන් ස්කූල් එක තියෙන්නේ හරියටම බත්‍රමුල්ල හන්දියේ ඉඳලා 50 meters විතර පණිපිටිය පාරට එන්න ඕනේ. එනකොට ඔයාලට දකුණු පැත්තේ තියෙනවා LB Finance එක. හරියටම LB Finance එකේ විරුද්ධ පැත්තේ තමයි තියෙන්නේ. ඒකේ උඩ learn it do it fashion academy කියලා ගහලා තියෙනවා. දැන් මම අපි ඇතුළට ගිහලා බලමු කොහොමද තියෙන්නේ කියලා. කොට බලන්න ඔයගලන්ට ගොඩාක් සුව පහසු ඇතුව හැම දෙයක්ම මෙතන ඉගෙන ගන්න පුළුවන්. උදේට තියෙනවා හවසට තියෙනවා වීකෙන්ඩ් එකේ තියෙනවා. ඉතින් කැමති අයට කැමති දවසක් දාගන්න පුළුවන්. ඔන්ලයින් කරන අයටත් දාගන්න පුළුවන්. කැමති අය මොකද්ද කෝස් එක කියලා තෝරගන්න. මොකද කෝසස් ගොඩාක් තියෙන හින්දා තෝරගෙන ඉවරලා මට WhatsApp එකට මෙසේජ් එකක් දාන්න. Thank you.